The illusion of control. මිනිස්සු හිතන්නේ බලය කියන්නේ මොකක් කියලාද? සමහරු හිතනවා බලය කියන්නේ සල්ලි කියලා. තවත් සමහරු හිතනවා සද්දෙන් කෑ ගහලා අනිත් අයව බය කරන එක තමයි බලය කියලා. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න. කවුරු හරි ඔයාට කිසිම හේතුවක් නැතුව බනිනකොට, ඔයාට අපහාස කරනකොට ඔයාට මොකද වෙන්නේ? හද කෙස්ම වැඩි වෙනව නේද? කේන්තියෙන් එක වෙවුලනවා. ඔයාගේ කටින් වචන පිට වෙන්නේ ඔයාටත් පාලනයක් නැතුව. ඔයාත් පෙරලා කෑ ගහන්න පටන් ගන්නවා. අන්න ඒ මොහොතේ ඔයා දන්නේම නැතුව ඔයාගේ පාලනය ඔයාගේ අතින් ගිලිහිලා ඉවරයි. ඔයා වැඩ කරන්නේ අර ඔයාට බනිප්පු කෙනාට ඕන විදිහට. ඇත්තම බලය තියෙන්නේ කෑ ගැහිල්ල ඇතුළේ නෙවෙයි. ඒක තියෙන්නේ ගැඹුරු නිශ්ශබ්දතාවයක් ඇතුළේ. මොකක්ද මේ ෆ්‍රේම් කන්ට්‍රෝල්? මනෝවිද්‍යාවේ සහ ස්ටොයික් දර්ශනයේ මේකට කියන්නේ ෆ්‍රේම් කන්ට්‍රෝල් කියලා. එහෙමත් නැත්නම් රාමු පාලනය. මොකක්ද මේ ෆ්‍රේම් එකක් කියන්නේ? ඒක හරියට ඔයාගේ මනස වටා තියෙන නොපෙනෙන බලකොටුවක් වගේ. ඔයා ජීවත් වෙන ඔයාගේම මානසික ලෝකය. සමාජයේදී මිනිස්සු දෙන්නේ එකිනෙකා එක්ක කතා කරනකොට, හරි ගැටෙනකොට හරි ඒ දෙන්නගෙන් එක්කෙනෙක් අනිවාර්යයෙන්ම අනිත් කෙනාගේ ෆ්‍රේම් එකට, ඒ කියන්නේ අනිත් කෙනාගේ ලෝකෙට ඇදෙනවා. හිතන්න, ඔයා ගොඩාක් සංසුන් ඉන්න වෙලාවක ඔයා ඉස්සරහා කවුරු හරි කලබලයෙන් හැසිරෙනවා. කේන්තියෙන් ඇවිත් ඔයාට මොන හරි කියනවනම් එයා හදන්නේ නොදැනුවත්වම ඔයාගේ පාලනය එයා අතට ගන්න. එයා බලාපොරොත්තු වෙනවා ඔයත් කලබල වෙයි කියලා. ඔයත් කේන්ති ගනී කියලා. ඔයා ඒ විදිහටම කේන්ති ගත්තොත් ඔයා පරාදයි. එයා ඔයාගේ ෆ්‍රේම් එක කඩලා ඉවරයි. මිනිස්සු ඔයාගේ ෆ්‍රේම් එක කඩන්නේ කොහොමද? මිනිස්සු ಜಾති තුනක් ඉන්නවා. ඔයාගේ මේ මානසික නිදහස විනාශ කරන්න උත්සාහ කරන. පළවෙනි අය තමයි කේන්තිය පාවිච්චි කරන අය. එයාලා දන්නවා ඔයාව රිද්දන්න පුළුවන් වචන මොනවද කියලා. එයාලා හිතා මතාම ඒ වචන වලින් ඔයාට විදිනවා. එයාලට ඕනේ ඔයාව කුපිත කරන්න. දෙවැනි අය වින්දිතයෝ. එයාලා හැම තිස්සෙම දුක්මුසු මුණක් හදාගෙන එයාලගේ ප්‍රශ්න ඔයාගේ ඔළුවට දානවා. මට කවුරුත් නැහැ. මටමයි මෙහෙම වෙන්නේ කියලා. ඔයාගේ හිතේ අනුකම්පාවක් ඇති කරලා ඔයාගේ කාලයයි ශක්තියයි උරා බොනවා. තුන්වෙනි අය සමාජශාල කරන අය. ඔයා මොනවා හරි හොඳ දෙයක් කරන්න හැදුවොත් එයාලා hina වෙනවා. ඔයාව පහත් කරලා කතා කරනවා. එයාලට ඕනේ ඔයාගේම ආත්ම විශ්වාසය කඩලා ඔයාව එයාලගේ මට්ටමටම වට ගන්න. මේ හැම කෙනෙක්ම කරන්නේ එකම දෙයයි. ඔයාගේ ෆ්‍රේම් එක ඇතුළට පැනලා ඔයාගේ මනසේ තියෙන සාමය හොරා ගන්න එක. ගල් පර්වතයක් වීම. ඒත් සැබෑ බලය තියෙන මිනිස්සේ කවදාවත් අනුන්ගේ කුණාටු වලට අහු වෙන්නේ නැහැ. ඔයා දැකලා තියෙනවද මුහුණු මැද තියෙන මහා ගල් පර්වත? මහා රළ ගෙඩි ඇවිත් ඒ ගලේ වදිනවා. කුණාටු ඇවිත් හැපෙනවා. ඒත් ගල් පර්වතය හෙලවෙන්නේ නැහැ. ඒක නිශ්ශබ්දව බලන් ඉන්නවා. අන්තිමට මේ මහා රළ ගෙඩි වලට සිද්ධ වෙනවා ගලේ හැපිලා සුම්බුන් වෙලා අපහු යන්න. ඔයාගේ මනසත් අන්න ඒ වගේ වෙන්න ඕනේ. අද ඉඳන් කවුරු හරි ඔයාව කේන්ති ගස්සන්න හැදුවොත්, ඔයාට අපහාස කරොත් මුකුත් කියන්න යන්න එපා. මුලින්ම තප්පර 3ක් එයාලගේ S2 දිහා බලන්න. ඒ තප්පර 3 ඇතුලේ ඔයාගේ මනස සංසුන් වෙනවා. ඔයාගේ ඇස්වල කේන්තියක් නැහැ, බයක් නැහැ. නිකම්ම නිකන් හිස් ශුන්‍ය බැලීමක් විතරයි. අන්න ඒ මොහොතේ අර කෑ ගහපු මිනිස්සයා බය වෙනවා. එයාට තේරෙනවා එයාගේ වචන වලට ඔයාව පාලනය කරන්න බෑ කියලා. ඔයා එයාගේ ෆ්‍රේම් එකට අහුුනේ නැහැ කියලා දැනුනම එයා මානසිකව වැටෙනවා. රිමෝට් කන්ට්‍රෝල් එක. ඔයාට කෙනෙක්ට උත්තර දෙන්නේ ඔයාට ඕන වෙලාවට මිසක් එයාලට ඕන වෙලාවට නෙවෙයි. අපි ගොඩක් වෙලාවට අපේ හැඟීම් වල රිමෝට් කන්ට්‍රෝල් එක දීලා තියෙන්නේ අනිත් මිනිස්සුන්ගේ අත්වලට. එයාලට ඕනේ නම් අපි වඩවන්න පුළුවන්. එයාලට ඕන නම් අපිව හිනස්සන්න පුළුවන්. කේන්ති ගස්සන්න පුළුවන්. ඒකද ඔයා හොයන නිදහස. අද මේ රිමෝට් කන්ට්‍රෝල් එක ඔයාගේ අතට ගන්න. ඔයාගේ මනස කියන්නේ ඔයාගේ රාජධානිය. ඒක ඇතුලේ රජු ඔයා විතරයි. අනිත් අය එතනට එන්නේ අමුත්තු විදිහට විතරයි. එයාලට ඕන විදිහට ඔයාගේ මාලිගාවේ බඩු මුට්ටු පෙරලන්න එයාලට ඉඩ දෙන්න එපා. හිතලා බලන්න. ඔයාගේ ජීවිතයේ මේ මානසික රාමුව කඩන්න වැඩිම උත්සාහ කරන්නේ කවුද? ඔයාගේ නිශ්ශබ්දතාවය ඔයාගේ ලොකුම ආයුධය කරගන්න. ජය වේවා.